අපි හිතමුකෝ එවලු කවුද? මේක සහභාගී වෙන්නේ කවුද? ජයවර්ධන සහභාගී වෙනවද? ඔව්. අමිල එනවද? ඔව්. තරත් එනවද? ජයවර්ධන සෝමා එනවද කියලා මම අහනවා. ඒකෝට ඒ අය මේ විශ්වාසය ඒ පවුල ඇතුළේ තියෙනවා. ඒ නිසා ඒකත් බොහෝ දුරට බලපෑවා අපේ සංගමයේ දිනු කරා. ඒවම අවසාන රැඳෙන්න ඕනේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලය තුළ දීගෙන ගන්නකොට රැකියා කරපු කීප දෙනෙකුත් අපේ සංවිධාන අපේ කණ්ඩායමේ හිටියා. ඒ රැකියා කටයුතු එක්ක විශ්වවිද්‍යාල කටයුතු කරන්න අමාත්‍යත්වයට වගේ නිසා වලින් අපි සියලු දෙනා එකතු වුණා. සෝලත්තේ අපේ සියලු දෙනාම අවශ්‍ය සභාවම් ලබා දෙන්නත් අපි කටයුතු කරා. ඒ නිසා ඒ අය අපරාධයෙන් මේ තවස්තරාද රජයේ විවිධ වූ රැකියා තථා විවිලා පරිපාලන දෙනවා. අපි ඒක කොහොමද සතුට වෙනවා අපේ සුවදත්ය අපේ එකතු වෙලා විශ්වවිද්‍යාල තුළ අපි අධ්‍යාපන කාර්යවලදී එකිනෙකා අතර අන්‍යෝන්‍ය සහයෝගය ඇතිකරලා කටයුතු කරන මෙන්න මෙවැනි සංවිධානයක් පිළිගලා අද මේවා සංගය එකතු වෙලා 50 සංවර්ධන කරන අවස්ථාවක් ලැබෙන පිළිබඳව මම සතුටු වෙනවා. සියලු දෙනාටම අවසානයේදී ප්‍රාර්ථනා කරනවා ඉදිරි කාලය තුළදී මේ අපගේ සංවිධානය තවදුරටත් වර්ධනය වෙලා සමාජ සංස්කාර සේවා සහ විනාශ සේවා කිරීමට අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඉහළ වෙනවා අපේ විද්‍යාර්ථී කතා බොහොම සීමිත සංඛ්‍යාවක් තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා අපි දැන් මේ වෙලාවේදී සංගීත විරාමයකට අපේ දෙල්ලික සංගීත කණ්ඩායමට ආරාධනා කරලා තියෙනවා. අපි එතුමන්ලාට ආරාධනා කරනවා ඒ සංගීතය ඒ වගේම ඔයගොල්ලන්ට සිදු කියන්නත් පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ වාඩි වෙලා ඉඳියට. හරි. ඒක කොහොමද?